අයිබෝන් සියලුම දෙනාට මතක ඇති අපි අවසාන කලින් ප්‍රෝග්‍රෑම් එකට මගේ ආවනම් කලින් වැඩසටහනට සහභාගී වෙච්ච අය ඔයගලන්ට මතක ඇති මම මොකද්ද අවසාන වැඩසටහනේදී කතා කළේ කියලා. අපි කොහොමද අපේ සිහිනයක් ජය ගන්න බලාපොරොත්තුවක් සඵල කරගන්න නිර්මාණාත්මක බලාපොරොත්තුවක් සඵල කරගන්න අපේ ජීවිතේ ටාගට්ස් ඇචීව් කරගන්න කොහොමද යන්නේ කියන එකේ පළවෙනි පියවර මොකක්ද කියන එක අපි අවසාන වැඩසටහනේදී කතා කළා. සියලුම දෙනාට මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ පිරිසක් අවසාන වැඩසටහනට සහභාගී වෙච්ච පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒ වැඩසටහනේ දෙවැනි අදියර විදියට අද අපි පටන් ගන්නවා කොහොමද කළමනාකරන පද්ධතියක් ෆිසිකලි කළමනාකරන පද්ධතියක්. ඒ කියන්නේ මිනිස්සෙක්ට කරන්න පුළුවන් මට්ටමේ යාන්ත්‍රීයව නැතුව එහෙම නැතුව මානව සම්පතට කරන්න පුළුවන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කළමනාකරන පද්ධතියක් අපේ ජීවිතයට හදාගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. මම හිතන්නේ සියලු දෙනා කැමති ඇති මෙතන ඉන්න ඒ කළමනාකරන පද්ධතිය මොකක්ද? ඒ කියන්නේ human model management system අපේ භාෂාවෙන් අපි කතා නොකලට human model management system කියලා කිව්වට පස්සේ සියලුම දෙනා දැන් දන්නවා, බොහෝ පිරිසක් දන්නවා D5 සංකල්පයට අදාළ 5D concept එකට අදාළ human model management system කියන්නේ මොකක්ද කියලා දැන් ඕගොල්ලෝ සියලුම දෙනා දන්නවා. right අපි මෙහෙම පටන් ගමු. ඕගොල්ලෝ මෙච්චර කාලයක් තිස්සේ මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා එහෙම නැත්නම් කළමනාකරන පද්ධතියක් කියලා ඕගොල්ලෝ මෙච්චර කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ ඕගොල්ලෝ ඉපදිච්ච දවස් ඉඳන් ඕගොල්ලෝ අත්දැක්කේ යන්ත්‍රයක එහෙම නැත්නම් කම්පියුටර් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන මොකක් හරි මැෂින් එකක් වෙන්න පුළුවන් එම යන්ත්‍රයකට අදාළව තිබ්බ කළමනාකරන පද්ධතියක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් සිස්ටම් එකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. නමුත් අපේ ජීවිතේ අපිට යම් කිසි ටාගට් එකක් ඇචීව් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තියෙනවනේ සියලු දෙනාට නේද? තියෙනවනේ? right. සියලුම දෙනාට යම් කිසි ටාගට් එකක් ඇචීව් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි අර සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා අපේ ජීවිතයට කළමනාකරන පද්ධතියක් ඇතුළත් කරගත යුතුයි. මොකද අපේ ජීවිතයට කළමනාකරන පද්ධතියක් ඇතුළත් කරගන්නේ නැතුව කවදාවත් අපිට අපේ ජීවිතේ ටාගට්ස් ඇචීව් කරන්න ලොකු දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ටික කාලයක් යනකොට අර අපි කියන්නේ මේ ටික කාලයක් යනකොට අර කුකුලගේ කර්මලත් අපිට වෙන පාටකට පේනවායි කියලා. ආන් ඒ වගේ තමයි අපි අපේ ටාගට්ස් වල ඇචීව් කරනකොට වුණත් අපේ බලාපොරොත්තුවක් සඵල කරගන්න අපි කාලයක් තිස්සේ අවුරුද්දක් දෙකක් තුනක් අපි යනකොට අපිට මේ ටික කාලයක් යනකොට ඔක එපා වෙනවා. මොකද ඒකට හේතුව තමයි අර අපි එකම දෙයක් පස්සේ යන්නේ එකම දෙයක් පස්සේ එකම දේ කර අපි මහන්සි වෙනවා, කැප වෙනවා, ජීවිතේ ජය ගන්න ඕනේ කියලා එකම පාරේ අපි යනවා. නමුත් ඕක ටික කාලයක් යනකොට අපි හැමෝටම මට විතරක් නෙමෙයි ඔබ සියලුම දෙනාට ඕක ටික කාලයක් යනකොට මේ එපා වෙනවා, ජීවිතය අර කලකිරෙනවා වගේ වෙනවා. ඒක නිසා තමයි අපි සියලු දෙනාගේ ජීවිතයට කළමනාකරන පද්ධතියක් මානව කළමනාකරන පද්ධතියක් අපි සියලු දෙනාගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන්නේ. අපි ඕකට කියනවා D5 සංකල්පයේදී human model management system කියලා. අපි බලමු human model management system එක අපේ ජීවිතයට අපි ළඟා කරගන්නේ කොහොමද? අපේ ජීවිතයේ මේක අපි කොහොමද සාක්ෂාත් කරගන්න වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි චුට්ටක් කතා කරමු. මුලින්ම මම කියන්නම් human model management system එකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. මොකද ඕනම දෙයක වැදගත්කම මොකක්ද, මේකේ හරය මොකක්ද කියලා අපි දන්නේ නැතුව ඔහේ මම කියනවට අහගෙන ඉඳලා මෙතනින් එළියට ගියාට පස්සේ ආයි අපි අපේ ජීවිතේ අයර පරණ පුරුදු විදියටම වැඩ කරලා වැඩක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ සියලු දෙනාට අත්‍යවශ්‍ය වෙන්න ඕන මොකක්ද මේ human model management system එක කියලා කියන්නේ, මේකේ තියෙන හරය මොකක්ද, මේකේ තියෙන ඵලය මොකක්ද කියලා ඔයගොල්ලෝ සියලු දෙනා දැනගන්න අවශ්‍යයි. මම හිතනවා සියලු දෙනාට ඒ අවශ්‍යතාවය තියෙනවා කියලා. right අපි මෙහෙම කතා කරමු. මෙහෙම පටන් ගමු අපි මේක. අපි හිතමු ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා මොකක් හරි යම්කිසි කාර්යයක් කරන්න. කාර්යයක් කියන එකෙන් මම අදහස් කළේ එදිනෙදා අපි කරන වැඩ කටයුතු නෙමෙයි. අපි එදිනදා කරන වැඩ කටයුතු වලින් ඔබට ගිහිල්ලා ඔයගොල්ලෝ සියලු දෙනාට ඔයාලගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න ඔයාලගේ බලාපොරොත්තුව අර අපි කලින් වැඩසටහනේදී කතා කරපු සියලු දෙනාට දැන් ඒක මම කලින් වැඩසටහනේදී කතා කරපු දේ ඔයගොල්ලන්ගේ ඔළුවට එන්න ඕන. ඒ නිර්මාණාත්මක බලාපොරොත්තුව සාක්ෂාත් කර ගැනීම උදෙසා අපි සියලු දෙනාට යම්කිසි කාර්යයක් තියෙනවනේ කරන්න. මෙන්න මේ කාර්යය කරන්න
අපි මොකක් හරි ප්ලෑන් එකක් හදාගන්නවා. අපි හැමෝගෙම අපේ ජීවිතවල නේද? අපි සියලු දෙනාගේ ජීවිතවල අපිට තියෙනවා මොකක් හරි මේ අපේ කාර්ය නිර්මාණාත්මක බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න ප්ලෑන් එකක් ඔළුවේ වැඩ කරනවා. නැත්තේ නේ අපි සියලු දෙනා මහන්සි වෙන්නේ ඒ ප්ලෑන් එක අපි කියන්නේ අපේ ගේම් එක ගහන්න, අපේ මැච් එක ගහන්න තමයි අපි සියලු දෙනා මහන්සි වෙන්නේ. නමුත් මේ මැච් එක ගහන්න එහෙම නැත්නම් මේ ගේම් එක හරි විදිහට අපේ ජීවිතේ ඊළඟ ස්ටෙප් එකට හෑන්ඩ් ඕවර් කරන්න ඒකට අපිට මොකක්ද තියෙන වැඩපිළිවෙල මේකේ හරි මාර්ගය අපි ක්‍රියාත්මක කරනවද හරි මාර්ගය අපි යනවද කියන එක පොඩි හැමෝ දෙනාටම කුතුහලයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමුකෝ ඕගොල්ලන්ට අවශ්‍යයි යම්කිසි ගමනක් යන්න. අපි හිතමුකෝ ඕගොල්ලන්ට ඕන කොළඹ ඉඳන් කොහේ හරි වෙන නගරයකට යන්න අවශ්‍යතාවය තියෙනවා. වෙන නගරයකට යන්න අවශ්‍යතාවය තියෙනවා. ඕගොල්ලෝ ඒ වෙනුවෙන් සෑහෙන්න ජීවිතේ මහන්සි වෙනවා. සෑහෙන්න ජීවිතේ කැප වෙනවා. ඒ වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් කාලය, ශ්‍රමය, එතකොට මුදල් මේ සියලු දේ කැප කරලා ඕගොල්ලෝ ඔයාලගේ ජීවිතේ මහන්සි වෙලා ඒ අවශ්‍යතාවයට යන්න ඕගොල්ලෝ මහන්සි වෙලා ඒ ගමන යනවා. නමුත් ඕගොල්ලෝ පොඩ්ඩක් හරි හිතුවද ඒ ගමන යනකොට මගේ ජීවිතේ මට මොනතරම් බාධක එන්න පුළුවන්ද? ප්‍රශ්න එන්න පුළුවන්ද? එහෙම නැත්නම් කකුලෙන් අදින්න පුළුවන්ද? එහෙම නැත්නම් එතනින් එහාට ගියාට පස්සේ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. මේ වගේ මොනතරම් කාරණාවලට අපිට මුහුණ දෙන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ මොහොතකට හරි හිතලා තියෙනවද? ඔයගොල්ලෝ දන්නවා හරි රයිට් මට යන්න පුළුවන් පාරක් තියෙනවා. නමුත් පාර තිබුණාට විතරක් මදි. මේ පාර මොකක්ද වෙන්න ඕන? ඔඩියන්ස් එකෙන් මම බලාපොරොත්තු වෙනවා මොකක්ද වෙන්න ඕන? ක්ලියර් වෙන්න ඕන. ඒ පාර ක්ලියර් වෙන්න ඕන හරියටම හරි. ඒ පාර ක්ලියර් වෙන්න නම් අපි අපේ ජීවිතේ හරි පාර තෝරගෙන තියෙන්න ඕන. පළවෙනි කාරණාව තමයි. මොකද අපිට වැරදි පාරක් තෝරාගත්තොත් එහෙම සමහරක් විට පාර ක්ලියර් වුණත් වැඩක් නැහැ. අපි හරි පාර, අපි හරි මාර්ගය මොකක්ද කියලා එක අනිවාර්යයෙන්ම තෝරාගෙන තිබිය යුතුමයි. එතකොට ඊළඟ කාරණාව තමයි අපි මේ හරි ක්ලියර් පාර තෝරාගත්තට පස්සේ අපිට බොහොම ලේසි අපේ ජීවිතේ ගැටලු සහගත තත්වයන් වලින් මිදලා අපේ ජීවිතේ හරියට හරියාකාරව කරගෙන යන්න. ඊළඟ කාරණාව තමයි අපි මේ ජීවිතේ අපේ ඒ ටාගට් එකට යනකොට මේ හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකේදී අපි කතා කරන ඒ ටාගට් එකට යනකොට අද අපි මෙතනින් පටන් ගත්තා නම් මෙතෙන්ට යනකම් අපේ පාර ක්ලියර් වුණා විතරක් මදි. පාර ක්ලියර් වුණාට අපිට පාර යන අතරමඟදී සමහරක් විට කොච්චර පාර ක්ලියර් වුණාද අපි දැකලා තියෙනවා. අපි හබරණ පැත්තේ යනකොට කැලෑ පාරවල් වල එහෙම නැත්නම් පොළොන්නරුව පැත්තට අපි යනකොට පාර හරි ක්ලියර්. පැහැදිලිනේ ඔයගලන්ට මම කියන්නේ දෙන්නේ. පාර හරිම ක්ලියර්. නමුත් ටික දුරක් යනකොට පාර මැද්දෙන් අලියෙන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට ඒ අවස්ථාවට මුහුණ දීලා ඇති. ඔයාලා ඕන තරම් දැකලා ඇති වීඩියෝස් වල දැකලා ඇති. එහෙම නැත්නම් ඔයාලගේ නෑදෑ හිත මිත්‍රයන් සෑහෙන පිරිසක් ඒ පළාත්වල ඇති. සමහරක් විට මෙතන ඉන්න මේ ක්‍රවුඩ් එකේ බොහෝ පිරිසක් ඒ පළාත්වල ජීවත් වෙන පිරිස වෙන්නත් පුළුවන්. මොකද මම දන්නවා විවිධ පළාත් වලින් ආපු ලංකාවේ පිරිස් අද මෙතන නියෝජනය කරනවා. එතකොට ඔබේ පළාතේ ඒ හබරණ වෙන්න පුළුවන්, පොළොන්නරුව වෙන්න පුළුවන්, අනුරාධපුරය වෙන්න පුළුවන්, නැත්නම් හම්බන්තොට පැත්ත වෙන්න පුළුවන්. මේ පළාත්වල පාර මාර ක්ලියර් වාහන එන්නෙත් නැහැ. අපි විතරයි පාර යන්නේ. නමුත් කොච්චර පාර ක්ලියර් වුණත් මගදී අලි ගහන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වනසත්තු වෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට කොහොමද අපි ඒවට මුහුණ දෙන්නේ? මොනවද ඇත්තටම මේ අපේ ජීවිතේ දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මොකද්ද මේ මිනිස්සයා කියනවා පාරක් ගැන කියනවා. එතකොට මේ පාරේ යනකොට අලි ගහන්න පුළුවන් කියලා කියනවා. දැන් කොහොමද මේක අපේ ජීවිතේට අපි එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ ජීවිතේට මේක ඈඳාගන්නේ කොහොමද? මොකද්ද මේ අපිට අලි ගහන එක, අපේ පාරේ යනකොට අලි ගහන එක, අපේ ටාගට්ස් අචීව් කරන එකට මොකක්ද කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා සමහරක් විට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒක සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ගේ මාර්ගය කියලා කියන්නේ ඕගොල්ලොන්ගේ කියන්නේ මම මේ කතා කරන අනුරාධපුර පැත්ත වෙන්න පුළුවන්, පොළොන්නරුව පැත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හබරණ පැත්ත වෙන්න පුළුවන්. ඒ මාර්ගය කියලා කියන්නේ ඕගොල්ලොන්ගේ ටාගට් එක. ඕගොල්ලෝ යන්න පුළුවන් ඔයාලට ඔයාලගේ නිර්මාණාත්මක බලාපොරොත්තු. අපි පළවෙනි වැඩසටහනේදී කතා කරමු නිර්මාණාත්මක බලාපොරොත්තුවේ අවසානයට යන පාර තමයි ඒ පාර. ඒ නිවැරදි මාර්ගය තමයි ඒ මාර්ගය. අලි ගහනවයි කියලා අපි කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රශ්න. ඕගොල්ලෝ කොච්චර ඔයාලගේ ජීවිතේ කොච්චර හොඳට පාර ක්ලියර් කරගෙන යන්න හැදුවත් යම් කිසි අවස්ථාවකදී මොකද මේක මේ කෙටි කාලීන වැඩපිළිවෙලක් නෙමෙයිනේ. අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, අවුරුදු 15ක් වෙන්න පුළුවන්. ඔයාලගේ ටාගට් එක ඇචීව් කරන්න මං නැවත වරක් ඔයගොල්ලෝ සිහි කල්පනාවට ගන්න මම පළවෙනි වැඩසටහනේදී කිව්වා මීට කලින් වැඩසටහනේදී ඔයාලට කිව්වා මතක ඇති
සාමාන්‍ය මිනිස්සෙක්ට තියෙන සාමාන්‍ය බලාපොරොත්තුවක් නම් ඕගොල්ලන්ට තියෙන්නේ. සාමාන්‍ය සිහිනයක් නම් ඕගොල්ලන්ට තියෙන්නේ. අද සිහිනය දැකලා ඉවර වෙලා හෙට ඒ සිහිනය ජය ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ටත් තියෙන සාමාන්‍ය සිහිනයක් පමණයි. සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන සිහිනයක්. ජීවිතේ ජයගත හැකි සිහිනයක් ඕගොල්ලෝ කාටවත් නැහැ. ඒක නිසා ඔයාලගේ සිහිනය ජය ගන්න අර අපි කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුව ජය ගන්න නම් අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් 10ක් 15ක් ඕගොල්ලන්ට කැප වෙන්න වෙනවා. ආන්ගේ අවුරුදු 5ක 10ක 15ක කාලය ඇතුළත ඕගොල්ලන්ට තියෙනවනේ මේ ඒ අවුරුදු 10ක 15ක කාලය ඇතුළත ඔයාලා මේ මාර්ගයේ යනකොට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. කවුරු හරි එහෙම කියනවනම් මං හිතන්නේ මෙතන ප්‍රශ්න වලට මුහුණ නොදීපු කෙනෙක් මට හොයාගන්න නැහැ. මං හිතනවා අර අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවනේ අර නොමලගේකින් අබෑටයක් ගේන්න කියනවා වගේ තමයි මෙතන මට කවුරු හරි ඉන්නවනම් කියන්න මම ප්‍රශ්නයකට මගේ ටාගට්ස් වලට ඇචීව් කරන්න මගේ හරි පාත් එකේ හරි මාර්ගයේ මම යනකොට කවුරු හරි මෙතන කෙනෙක් ඉන්නවද ප්‍රශ්න වලට මුහුණ දීපු නැති කෙනෙක්? නැහැ. කිසිම කෙනෙක් නැහැ ප්‍රශ්න වලට මුහුණ දීපු නැති කෙනෙක්. අනිවාර්යෙන් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. අන්න ඒක තමයි මම කිව්වේ අර අලි ගහනවයි කියලා කියන්නේ අපි මාර්ගයේ හබරන මාර්ගය වෙන්න පුළුවන්, පොළොන්නරුව මාර්ගය වෙන්න පුළුවන්. අපි කොච්චර මාර්ගයේ ක්ලියර් වුණත් පාර මැද්දෙන් අලි ගහනවයි කියලා කියන්නේ අලියනවයි කියලා කියන්නේ ආන් ඒක තමයි ඔයගලන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකක්ද මේ ප්‍රශ්නයක් කියලා කියන්නේ? ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ සමහරක් අයට ඒකත් ප්‍රශ්නයක්. සමහරක් අයට එහෙම නේද? සමහරක් අයට ඒකත් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි තවත් සමහරක් අයට ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියන එක නිර්වචන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවට පස්සේ ගොඩක් අය කියන්න පුළුවන්. ඔව් මට පේනවා දැන් ගොඩාක් අය මෙතන කතා වෙන ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කිව්වට පස්සේ ඒගොල්ලන්ගේ උත්තර දෙන්න මට උත්සාහ කරනවා. රයිට්. මම කියන්නම් ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා. මම දන්නවා ඔයාලා සියලු දෙනාගේ ඔය උත්තර ටික ඔය පිළිතුරු ටික හරි. වැරදි නැහැ. හරි 100ට ප්‍රමාණයක් හරි. නමුත් ඇත්තටම ප්‍රශ්නයක් කියලා කියන්නේ සම්මතයත් වර්තමාන තත්වයත් අතර ඇතිවන වෙනස තමයි අපි ප්‍රශ්නයක් කියලා කියන්නේ. මම හිතන්නේ මේක ප්‍රශ්නයක් නිර්වචනය කිරීම අද ආපු කාරණාවක් නෙමෙයි. මීට වසර ගණනාවක් තිස්සේ ගොඩාක් අවස්ථාවලදී අපිත් කතා කරලා තියෙනවා අපේ දේශනවලදී. ඒ වගේම තමයි තවත් බොහෝ පිරිස් කතා කරලා තියෙනවා ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? නිවැරදිව අපි කොහොමද ප්‍රශ්නයක් කියන එක තේරුම් බේරුම් කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒක නිසා මමත් නැවත වරක් ඕගලන්ට මතක් කරලා දෙන්නම්. ප්‍රශ්නයක් කියලා කියන්නේ සම්මතයත් වර්තමාන තත්වයත් අතර ඇතිවන වෙනස තමයි ප්‍රශ්නයක් කියලා කියන්නේ. මම මේක තවදුරටත් ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මේ සම්මතය සහ වර්තමාන තත්වය කියන්නේ කියලා. සම්මතය කියලා කියන්නේ යම්කිසි කාර්යයක් ඕගලන්ගේ ජීවිතේ යම්කිසි කාර්යයක් යම්කිසි අවස්ථාවකදී තියෙනවනේ මෙන්න මේක මෙන්න මේ විදිහටයි වෙන්න ඕන කියලා. එහෙම නේද? ඕගොල්ලන්ගේ ජීවිතේ හැම කාරණාවක්ම එහෙමයි. ඕගොල්ලන්ගේ ජීවිතවල මෙතන ඉන්න සියලුම දෙනාගේ ජීවිතවල තියෙනවා යම්කිසි කාරණාවක් මෙන්න මේ විදිහටයි වෙන්න ඕන කියලා සම්මතයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගමුකෝ ඔයගොල්ලෝ මෙතන ඉන්න සියලු දෙනාටම ගන්න පුළුවන් උදාහරණයක් මම කියන හැමෝටම අද කාලේ සියලු දෙනාගේ අතේ තියෙන දෙයක්නේ ජංගම දුරකථනය. ජංගම දුරකථනය අඩුම තරමින් නැත්තම් කිසිම කෙනෙක්ට නිින්ද යන්නේවත් නැහැ. ජංගම දුරකථනය පොඩ්ඩක් හිතන්නකෝ. ඕගොල්ලන්ට මේ එක පැයකට ඕගොල්ලන්ගේ ෆෝන් එක නැති වුණා කියලා පොඩ්ඩක් ඉමේජින් කරගන්න ඔළුවෙන් මනසට ගන්න එක පැයක් ඔයාලගේ ජංගම දුරකථනය නැති වුණා කියලා මොකද වෙන්නේ? මොකද වෙන්නේ ජංගම දුරකථනය පැයක් නැති වුණොත් එහෙම? හිතා ගන්න බැහැ නේද? අන්න ඒ වගේ තමයි. ජංගම දුරකථනය කියලා කියන්නේ අපිට නැතිවම බැරි මෙවලමක්. ඉතින් ජංගම දුරකථනය ඔයාලා හිතන්න ඕගොල්ලෝ හැමදාම උදේට නැගිටිනකොට නිදාගෙන ඉවර වෙලා හැමදාම උදේට නැගිටිනකොට ඔයාලගේ ඇඳ ගාව ඔයාලගේ නිදාගන්න ඇඳ ගාව තමයි ඔයාලගේ ජංගම දුරකථනය තියෙන්නේ. එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක තියෙන්නේ ඔයාලගේ ඇඳ ගාව. ඕගොල්ලෝ හැමදාම උදේට නැගිට්ට ගමන් ටක් ගාලා ඔයාලගේ අතට අහුවෙන්නේ මොකද්ද? ෆෝන් එක තමයි ගන්නෙ. එක්ක ෆෝන් එකේ ලාම් එක වදින්න පුළුවන්. එහෙම නැත්නම් ගත්ත ගමන් වෙලාව හරි අපි මොනවද ඊමේල්ස් ඇවිල්ලා තියෙනවද මෙසේජස් ඇවිල්ලා තියෙනවද මේ ඔක්කොම ඔයගොල්ලෝ චෙක් කරනවානේ. ෆෝන් එක හිතලා කරන දෙයක්වත් නෙමෙයි. නැගිට්ට ගමන් ෆෝන් එකට තමයි අත යන්නේ. එතකොට අපි හිතමු මෙන්න මෙහෙම. එතකොට ඒක තමයි මොකද්ද? සම්මතය. ඒක තමයි සම්මතය. එතකොට හෙට උදේට ඔයගොල්ලෝ වෙනද වගේම උදේට නැගිටිනවා. අපි හිතමු උදේ 6ට කියලා. සියලු දෙනා උදේ 6ට හෙට උදේ නැගිටිනවා. සමහරක් අය උදේ 6ට නැගිටිනවා කිව්වම hina වෙනවත් එක්ක. මොකද උදේ 6ට නැගිටින්න නැති කට්ටිය ඉන්නවද මෙතන? පළවෙනි එක තමයි උදෙන්ම නැගිටින්න ඕන. අර අපි කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුව
ඕගොල්ලන්ට තියෙනවා නම් උදෙන් නැගිටින එකත් කරන්න ඕන. මොකද උදේ 10 11 වෙනකන් නිදාගෙන ඉඳලා හරියනවද අර නිර්මාණාත්මක බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? සිහිනයක් ජය ගන්න පුළුවන්ද? බැහැ. ඒක නිසා මේ ඒකත් ඔලුවට ගන්න. ඉතින් ඕගොල්ලෝ හෙට උදේ 6ට නැගිටිනවා. උදේ 6ට නැගිට්ටට පස්සේ ඔයගොල්ලෝ අර පුරුද්දට වගේ අත දාලා බලනවා ටෙලිෆෝන් එකේ. එහෙම නැත්නම් ජංගම දුරකථනයේ ඔයාලා අතේ තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයාලට අතට අහු වෙන්න තියෙන්න එපා. බලනවා ෆෝන් එක නැහැ. මොකද කරන්නේ? මම දන්නවා අනිවාර්යයෙන්ම ෆෝන් එක නැහැ කියලා කියන්නේ උදේ නැගිටිනකොට ලොකු ප්‍රශ්නයක්. හරියට අර ලෝක විනාශය වුණා වගේ තමයි. ලෝක විනාශය වගේ වුණා වගේ තමයි ෆෝන් එක නැත්තම් උදේ නැගිටිනකොට ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ පොඩ්ඩක් නැගිටලා බලනවා එහෙට මෙහෙට ගිහිල්ලා නැහැ ෆෝන් එක. ඊට පස්සේ කාමරය ඇතුලේ පොඩ්ඩක් බලනවා කාමරය ඇතුලේ තියෙනවද කියලා. කාමරය ඇතුලේ නැහැ. ඊට පස්සේ සමහරක් පිට ගෙදර ඉන්න අයට කෑ ගහගෙන මගේ ෆෝන් එක නැහැ කියාගෙන ඔයගොල්ලෝ පොඩ්ඩක් එළියට බහලා බලන්නත් පුළුවන්. බලනකොට ඔයාලගේ දුරකථනයේ තියෙන්නේ කොහෙද? දුරකථනයේ තියෙන්නේ කුස්සියේ. දුරකථනයේ ගිහිල්ලා තියෙනවා කුස්සියේ. උදේ නැගිටිනකොට අනිවාර්යයෙන්ම සම්මතය වෙලා තිබුණේ මොකද්ද? ෆෝන් එක තියෙන්න ඕන ඇඳ ගාව. ෆෝන් එක ඇඳ ගාව තියෙන්න ඕන එක. නමුත් වර්තමාන තත්වය තමයි ඔයගොල්ලෝ උදේ නැගිටිනකොට ෆෝන් එක තියෙන්නේ ඔයාලගේ කුස්සියේ. එතකොට මෙන්න මේ සම්මතයත් වර්තමාන තත්වයක් අතර මෙන්න තියෙනවා මොකද්ද? වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්ම මුහුණ දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ ජීවිතේ යම්කිසි අවස්ථාවකදී නෙමෙයි සියලු අවස්ථාවන්වලදී ඔයාලට ප්‍රශ්නයක් කියන දැන් පොඩ්ඩක් මානසින් මේ සියලු දෙනාට මම කියන පොඩ්ඩක් මානසින් පිටිපස්සට ගිහිල්ලා බලන්න. මට වෙච්ච මේ ප්‍රශ්නේ, මේ අහවල් ප්‍රශ්නේ, මේ ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රශ්න ටික එකතු කරලා බලන්න. මේ සියලු ප්‍රශ්නවලදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ සියලු ප්‍රශ්නවලදී වෙලා තියෙන්නේ සම්මතය සහ වර්තමාන තත්ත්වය අතර වෙනසක් තිබීම තමයි ඔයාලට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. රයිට්. දැන් කොහොමද ප්‍රශ්න විසඳන්නේ? ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියලා දන්නවද? හැබැයි ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මම පොඩි දෙයක් කියන්නම්. අපිට මුලින්ම ප්‍රශ්නයක් හම්බුණාට පස්සේ අපි මොකද්ද මුලින්ම කරන්න ඕන? අපිට ප්‍රශ්නයක් මුලින්ම ආවට පස්සේ අර අපි කිව්වේ සම්මතය සහ වර්තමාන තත්ත්වය අතර යම්කිසි වෙනසක් ආවට පස්සේ අපි මුලින්ම කරන්න ඕන මොකක්ද? මුලින්ම කරන්න ඕන මෙන්න මේක. සම්මතය සහ වර්තමාන තත්ත්වය අතර වෙනසක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි කරන්න ඕන අපි ප්‍රශ්නය පැත්තකට ගන්න ඕන. ප්‍රශ්නය පැත්තකට ගන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ අපි පොඩ්ඩක් අපිට නිදහස් තැනකට යන්න පුළුවන්. නැත්තම් කොලයක් ගන්න පුළුවන්. මම මේ පොඩි ටෙක්නික් එකක් කියන්නේ. හොඳේ. සියලු දෙනාට පොඩි ටෙක්නික් එකක් කියන්නේ. මම හිතන්නේ මේක ලියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ලියාගන්න එක ඔව් බොහොම හොඳයි ලියාගන්න එක. ප්‍රශ්නයක් අපි ආවට පස්සේ අපි පුළුවන් තරම් බලන්න ඕනේ ප්‍රශ්නයෙන් එළියට ගන්න. හොඳට ඔලුවට ගන්න මම මේ කියන කාරණාව. ප්‍රශ්නය කියන තැනින් එළියට ගන්න. එළියට ගන්නේ ඔයගොල්ලෝ නිදහස් තැනකට යන්න, කොලයක් ගන්න, ලියන්න. මට තියෙන ප්‍රශ්නේ මේක. මගේ ෆෝන් එක අපි කියපු උදාහරණෙම ගමුකෝ. මගේ ෆෝන් එක ඇඳ ගාව තියෙන්න ඕන එක. අද ෆෝන් එක තියෙන කුස්සියේ. ආන් ඒ විදිහට ප්‍රශ්නය කියන එක ප්‍රශ්නයෙන් එළියට අරගෙන ඉවර වෙලා ප්‍රශ්නය කොලයක ලියන්න. ප්‍රශ්නය එළියට ගත්තට පස්සේ පුළුවන් තරම් ප්‍රශ්නය කියන දේ ඒ ප්‍රශ්නය වටේ පොඩ්ඩක් එවිදලා බලන්න. ඒ කියන්නේ ප්‍රශ්නය කියන දේ විශ්ලේෂණය කරන්න. ඊයේ මේක මෙහෙම වුණේ නැහැ. ඊයේ තිබුණේ මෙන්න මේ තත්ත්වේ. පෙරේද තිබුණේ මෙන්න මේ තත්ත්වේ. නමුත් අද තියෙන්නේ මේ තත්ත්වේ. මේ ප්‍රශ්නය දුරදිග ගියොත් හෙට තියෙන්නේ මෙන්න මේ තත්ත්වේ. මෙන්න මේ සිටුේෂන් එකේ. ආන් ඒ විදිහට ප්‍රශ්නය එක තැනකට අරගෙන මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනා බොහොම උගත් පිරිසක් මෙතන ඉන්නේ අපේ ඔඩියන්ස් එකේ. ඒක නිසා මම මේ කියන දේ බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ප්‍රශ්නය එක තැනකට ගන්න. ප්‍රශ්නය අරගෙන ඉවර වෙලා ප්‍රශ්නය වටේ හොඳට විශ්ලේෂණය කරන්න. ප්‍රශ්නය වටේ ඇවිදින්න. ප්‍රශ්නය වටේ ඇවිදලා ඉවර වෙලා බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නේ? ඊයේ මෙතන කොතනද තිබුණේ? අද දැන් කොතනද තියෙන්නේ? සහ මේක මේ විදිහට ගියොත් හෙට කොතනද තියෙන්නේ? තේරෙනවද? වර්තමානයේ අතීතය සහ අනාගතය ප්‍රශ්නය වටේ යන්න ගිහිල්ලා බලන්න. ඔන්න ඔහම යනකොට එක තැනක් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම කියන්නේ මම කියන මේ ටෙක්නික් එකේදී 99.9%කදීම එක තැනක් හම්බ වෙනවා. මේ ප්‍රශ්නේ පොඩි හිඩසක් තියෙන. පොඩි හිඩසක් තියෙන තැනක් හම්බ වෙනවා. ආන්ගේ හිඩස හම්බ වෙච්ච ගමන් අන්න එතනින් ප්‍රශ්නය බින්දින්න පුළුවන් ඕගොල්ලන්ට. ප්‍රශ්නය බින්දිනවයි කියලා කියන්නේ මොකක්ද දැන්? ප්‍රශ්නය බින්දිනවයි කියලා කියන්නේ ආන්ගේ හිඩසින් පොඩ්ඩක් ඕගොල්ලන්ට රින්ගන්න පුළුවන් කමක් තියෙනවනේ. මම මේ කතා කරන්නේ මේක මේ ටෙක්නික් එක
ලෝකේ අපි ගත්තොත් එහෙම CID එකෙන් ස්කොට්ලන්ඩ් යාඩ් ඒ වගේ ලෝකයේ ප්‍රධාන පෙළේ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයක් තමයි මම මේ ඔයගොල්ලන්ට කතා කරන්න. කියන්නේ අර සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා කරන ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේද වලට අමතරව ප්‍රධාන වශයෙන් ලෝකයේ විශේෂම හොර රහස් ඇල්ලීමේ සහ මිනිමැරුම් වෙන්න පුළුවන්. එතනින් එහාට වෙන කාරණාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රහස් පොලිසිය වගේ ප්‍රශ්න විසඳීමේ මූලිකම වෙලමක් තමයි මම මේ කතා කරන්නේ. හොඳ ටෙක්නික් එකක් මේක. ප්‍රශ්නය වටේ යන්න, ප්‍රශ්නය හොඳට අධ්‍යයනය කරන්න අනිවාර්යයෙන්ම එක පොටක් අහු වෙනවා ඔයගලන්ට, එක පොයින්ට් එකක් හම්බ වෙනවා. එතනින් ප්‍රශ්නය බින්දින්න. එතනින් ප්‍රශ්නය බින්දට පස්සේ ඔයගලන්ට බොහොම ලේසි ප්‍රශ්නයට පිළිතුරු ටික හොයාගන්න. ප්‍රශ්නය බින්දිනවයි කියන එකට මම තවත් හොඳ උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ මේක මේ ඔයගලන්ට බොහොම ලේසි වෙන්න මොකද්ද මේ කියන කාරණාව තේරුම් ගන්න. සියලු දෙනා දන්නා පොඩි කාලේ ඉඳන් නූල් බෝලේ හැමෝම දන්නවනේ. ඔන්න මෙන්න මේ නූල් බෝලේ ගත්තට පස්සේ අපි නූල් බෝලේ අතට ගත්තාම මුලින්ම මොකද්ද කරන්නේ? නූල් බෝලේ අතට ගත්තට පස්සේ අපි කරන්නේ මුලින්ම මොකද්ද? අපි මුලින්ම කරන්නේ නූල් බෝලේ වටේ අපි අත ගාලා බලනවා. නූල් බෝලේ වටේ අපි අත ගාලා බලනවා. නූල් බෝලේ වටේ අත ගාලා බලන්නේ මොකද්ද? පොට හොයාගන්න. නූල් බෝලේ වටේ අපි අත ගාලා බැලුවට පස්සේ අපිට අහු වෙනවා නූල් බෝලේ පොට. ඔය පොට අපිට හම්බුනාට පස්සේ අපි ওই පොටෙන් තමයි නූල් බෝලේ අදින්න පටන් ගන්නෙ. අන්න ඒක තමයි මම මේ කතා කරපු කාරණාවත්. නූල් බෝලේ කියලා කියන්නේ ප්‍රශ්නය. ප්‍රශ්නය වටේ යනකොට අපිට හොයාගන්න පුළුවන් වෙනවා ප්‍රශ්නයට හේතු කාරණාව, ප්‍රශ්නයට පිළිතුර. සමහරක් විට අපිට පිළිතුරත් එක්කම හොයාගන්න. සමහරක් වෙලාවට ඕකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද? කෙලින්ම අපිට ප්‍රශ්නයට හේතු වෙච්ච හේතුව. ප්‍රශ්නයට මොකක් හරි හේතුවක් තියෙනවානේ. ප්‍රශ්නයට හේතුව අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව නිසා තමයි ප්‍රශ්නය උනේ කියලා අපිට හොයාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්නයට පිළිතුර හොයාගන්නත් පුළුවන්. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවා. ඔය කාරණා දෙකක්. ඒ දෙකත් ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව කියන්නේ එකක්. ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව කියන්නේ ප්‍රශ්නයට පිළිතුර නෙමෙයි. ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව කියන්නේ ප්‍රශ්නයට පිළිතුර නෙමෙයි. ඒ වගේම තමයි ප්‍රශ්නයට පිළිතුර අපිට හොයාගන්නත් පුළුවන්. ඔන්න ඔය දෙක අපි පටලවා ගන්නත් හොඳ නැහැ. මොකද ඔය දෙක පටලවා ගත්තොත් එහෙම අපිට සමහරක් විට ඔය ප්‍රශ්න තවත් දුරදිග ගැස්සෙන්නත් පුළුවන්. මොකද අපි ප්‍රශ්නයට පිළිතුර කියලා හිතාගෙන ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව පස්සේ අපි යන්නත් පුළුවන්. ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව අපි හොයාගෙන අපි ඒක පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව හොයාගත්තට පස්සේ අපි ඒක එතනින් පැත්තකට කරලා අයින් කරන්න ඕනේ. ඒක එතනින් පැත්තකට කරලා අයින් කළාට පස්සේ අපිට පුළුවන් ප්‍රශ්නයට පිළිතුර හොයන්න. රයිට්. ඊගාවට දැන් අපි human model management system එක. ඒ කියන්නේ මානව කළමනාකරණ පද්ධතිය දැන් අපි දන්නවා මොකක්ද ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් හොයාගත්තා. කොහොමද අපේ හරි මාර්ගය තෝරාගන්නේ කොහොමද කියන එක ගැන අපිට ලොකු දැන් අවබෝධයක් තියෙනවා. අපි මේක හොඳට මතක තියාගන්න. අපි කලින් වැඩසටහනේ ඉඳන් මේක ලින්ක් වෙලා තියෙන. අපි මේක දන් වැලක් වගේ අපි මේක පටන් ගත්තේ මේ වැඩසටහන කොතනින්ද? නිර්මාණාත්මක බලාපොරොත්තුවක් පුහුණු කරන්නේ කොහොමද කියලා කලින් වැඩසටහනේදී කතා කළා. ඊගාවට කොහොමද අපි අපේ විනය හදාගන්නේ සහ අපේ ඩියුටි එක රාජකාරිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කළා. දැන් අද වැඩසටහනේදී අපි ඒකට අදාළව human model management system එකක් හදාගන්නේ කොහොමද කියන කාරණාවට තමයි අද මේ අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට human model management system එකක් හදාගන්නකොට දැන් මම මුලින්ම කතා කළේ මොකද්ද? අපිට තියෙන්න ඕන හරි පාත් එක, හරි මාර්ගය අපි මොකද්ද කියන එක අඳුර ගන්න ඕන. හරි පාර මොකක්ද කියන එක අඳුර ගන්න ඕන. ඒ වගේම හරි මාර්ගයේ ගියත් ප්‍රශ්න කියන දේවල් වලට, බැරියර්ස් කියන දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවායයි කියන එක ගැන අපිට ලොකු අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් ලොකු අවබෝධයක් තියෙන්න ඕන. ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? මොකද අපිට ආවට අපි ගමන යනකොට ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නයක් කියන එක අපි ගැන අපිට අවබෝධයක් තියෙන්නත් එපා. රයිට්. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රශ්නයක් කියන එක අපි අවබෝධ කරගත්තට පස්සේ ප්‍රශ්නය විසඳීමේ ක්‍රමවේද අපිට කිහිපයක් තියෙනවා. ප්‍රශ්න විසඳීමේ මූලික ක්‍රමවේද කිහිපයක් අපිට තියෙනවා. එකෙන් පළවෙනිම ක්‍රමවේදය තමයි ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම. ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම ගැනත් දැන් මම මෙතන කතා කළා. ප්‍රශ්නය වටේ යන්න, ප්‍රශ්නය වටේ ගිහිල්ලා ප්‍රශ්නය විශ්ලේෂණය කරලා එතනින් එක පොයින්ට් එකක් හොයාගන්න. එක පොයින්ට් එකක් හොයාගෙන ඉවර වෙලා ඒක දිගේ පුළුවන් තරම් යන්න උත්සාහ කරන්න. එතකොට ඔයගොල්ලන්ට කාරණා දෙකක්
කාරණා දෙකක් හම්බ වෙනවා. ඒ කාරණා දෙක තමයි මම මේ කතා කරපු දේම තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. මොකද මම කියාගෙන ගියාට වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ඒක ගැන අවබෝධයක් තියෙනවනේ සහ මට පේනවා මෙතන මේක මේ ලියා ගන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මගහැරිච්ච දෙයක් තියෙනවා නම් ඒක නිසා තමයි මම ආයි මේ කියපු කාරණා ටිකම ආයි කියාගෙන යන්නේ. ටක් ගාලා කියාගෙන යන්නේ. එතකොට කාරණා දෙකක් ප්‍රශ්නය අපි විශ්ලේෂණය කළාට පස්සේ අපිට පොයින්ට් එක හොයාගත්තට පස්සේ අපිට කාරණා දෙකක් හම්බ වෙනවා. ඒක තමයි එකක් තමයි ප්‍රශ්නෙට හේතුව, අනිත් එක තමයි ප්‍රශ්නෙට පිළිතුර. ওই කාරණා දෙකකින් එකක් අපිට හම්බ වෙනවා. එතකොට දැන් ප්‍රශ්නයට හේතුව හම්බුණාට පස්සේ ඊළඟ කාරණාව. ප්‍රශ්නයට හේතුව හම්බුණාට පස්සේ අපි ආයෙත් ප්‍රශ්නයට හේතුව පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. අපි කරන්න ඕනේ මොකක්ද? ඒක එතනින් පැත්තකට කරලා අයින් කරනවා. ප්‍රශ්නයට හේතුව හම්බුණාට පස්සේ ඒක එතනින් පැත්තකට කරලා අයින් කරනවා. ඊට පස්සේ ප්‍රශ්නයට විසඳුම හොයාගෙන යන එක තමයි අපි කරන්න ඕන. ප්‍රශ්නයට විසඳුම හොයන්න නම් පළවෙනි කාරණාව තමයි අපි සියලුම දෙනාට තියෙන්න ඕන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕනනේ. දැන් මම මේ කතා කරන්නේ අනිත් කාරණාව තමයි මම ඔයගොල්ලන්ට දීපු උදාහරණයක් තමයි මොකද්ද? ඔයගොල්ලෝ උදේට නැගිටිනකොට ඇඳ ගාව තිබෙන්නේ නැහැ ජංගම දුරකථනය. ඒක මම කිව්වේ උදාහරණයකට විතරයි. දැන් අපි මේ කතා කරන මේ මානව කළමනාකරණ පද්ධතිය ඒ වගේ පොඩි ප්‍රශ්නයකට අදාළ වෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. මොකද නැත්තම් ඕගොල්ලෝ මේ සාමාන්‍යයෙන් ෆෝන් එක උදේට නැති වුණත් එහෙම නැත්තම් වෙන මොකක් හරි පෑනක් නැති වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් උදේ කෑම වේල මග ඇරෙන්න පුළුවන්. ඒ වගේ දෙයකදීත් මානව කළමනාකරණ පද්ධතියක් දාන්න ගියොත් එහෙම එතනත් ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා මම මේ ප්‍රශ්න අපිට එදිනෙදා ජීවිතේ විසඳා ගත හැකි ප්‍රශ්න. මම මේ කතා කරන්නේ අපේ නිර්මාණාත්මක බලාපොරොත්තුවට යනකොට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන විසඳාගත නොහැකි ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න විදිහ තමයි. විසඳාගත නොහැකි ප්‍රශ්න මොනවාද සහ ඒවට විසඳුම් සොයා ගැනීමේ ක්‍රමවේදයට අපි පය තියන්නේ කොහොමද කියන එක ගැන තමයි මම මේ කතා කරන්නේ. ඒක නිසා මම මේ කතා කරන කාරණාවන් ඔයගොල්ලෝ දාගන්න ඕන මොනවටද? ඒ වගේ ප්‍රශ්න වලට තමයි දාගන්න ඕනේ. එහෙම නැතුව අර චූටි පොඩි ප්‍රශ්න වලට මේක ඇඳා ගන්න උත්සාහ කරන්න එපා. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. රයිට්. එතකොට අපිට මේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි මේ පිළිතුර හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවානේ දැන් මේ අපි අර කතා කරපු බැරියර්ස් ටිකනේ දැන් මේ කතා කරන්නේ. අපේ ගමන යනකොට හම්බ වෙන බැරියර්ස් වලින් පළවෙනි එක තමයි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක. දැන් අපි ප්‍රශ්නයක් හොයාගත්තා. එතකොට ප්‍රශ්නයට දැන් හේතුවත් හොයාගත්තා. ප්‍රශ්නයට විසඳුම හොයන්න යනකොට අපිට මුලින්ම දැනගන්න ඕන මේ ප්‍රශ්නයට පිළිතුර. එහෙම නැත්නම් ප්‍රශ්නයට පිළිතුර හොයන්න මොකක්ද අපි කරන්න ඕන මේ ටෙක්නිකලි අපි මොකක්ද කරන්න ඕන කියලා. මොකද ප්‍රශ්නයට පිළිතුර හොයන්න අපිට නිකන් මොලෙන් කල්පනා කරලා විසඳුම් හොයන්න පුළුවන් ප්‍රශ්නයක් නම් අපිට human model management system එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොලෙන් කල්පනා කරලා ඒ වෙලේ අපිට හිතලා කරන්න පුළුවන් දෙයක් නම් අපිට human model management system අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි කාරණාව තමයි ඕගොල්ලෝ ඔබට අදාළ ප්‍රශ්නයට අදාළව, ඒ කියන්නේ ඔයගොල්ලන්ට තියෙන විසඳාගත නොහැකි ප්‍රශ්නයට අදාළව ඇක්ෂන් ප්ලෑන් එකක් ගහන්න ඕන. මොකක්ද මේ ඇක්ෂන් ප්ලෑන් එකක් කියලා කියන්නේ? ඔයගොල්ලෝ ගන්න කොලයක්. මම හිතන්නේ සියලු දෙනා ගාව කොලයක් තියෙනවා. මේ වෙලාවේ මේ වැඩසටහන නරඹන සියලු දෙනා අතර කොලයකුයි පෑනකුයි ගන්න. කොලයකුයි පෑනකුයි අරගෙන ඔයගොල්ලෝ එක අපි කියන්නේ වගුවක් හදාගන්න. වගුවක් හදාගන්න කොටස් 4කට බෙදලා. කොටස් 4කට බෙදලා හරිද? ඔව් සියලු දෙනා මම හිතන්නේ හැමෝම ගාව කොල සහ පෑන් තියෙනවා. කොටස් 4කට බෙදලා වගුවක් හදාගන්න. වගුව හදාගෙන මෙතන ලියන්න පළවෙනි එකේ ලියන්න ප්‍රශ්නය. උඩින්ම ලියන්න ප්‍රශ්නය. රයිට්. මේක තමයි ඇක්ෂන් ප්ලෑන් එක කියන්නේ. ප්‍රශ්නය මොකක්ද කියලා ලියන්න. ඊළඟට දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි ප්‍රශ්නයට හේතුව. හොඳට මතකයිනේ දැන් ප්‍රශ්නයට හේතුව ඔයගොල්ලෝ හොයාගෙන තියෙන්නේ. අර මම කියපු කාරණාවේදී අර නූල් බෝලේ ලිහලා බලනකොට ප්‍රශ්නෙට හේතුව දැන් ඕගොල්ලෝ දන්නවා. ගොඩාක් වෙලාවට ප්‍රශ්නෙට හේතුව ඕගොල්ලෝ දන්නවා. ප්‍රශ්නෙට උත්තරේනේ ඕගොල්ලෝ දන්නේ නැත්තේ. ප්‍රශ්නෙට හේතුව ලියන්න ඇක්ෂන් ප්ලෑන් එකේ. ඊට පස්සේ දාන්න දිනය. ඒ දිනය තමයි මේ ප්‍රශ්නය මං විසඳන්න ඕන දිනය. ප්‍රශ්නය කවද්ද මං විසඳන්න ඕන? අපි හිතමුකෝ අද නොවැම්බර් මාසේ 12 වෙනිදා කියලා. අද නොවැම්බර් මාසේ 12 වෙනිදා මම මේ ප්‍රශ්නයට පිළිතුර හොයන්න ඕන. නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට මම මේ ප්‍රශ්නයට පිළිතුර සෙවිය යුතුයි. ඒ කියන්නේ ඔයාලම දෙනවා. ඔයාලගේ ප්‍රශ්නයට පිළිතුර හොයන්න ඔයාලටම දෙනවා මොකද්ද? ඔයාලටම චැලෙන්ජ් එකක් දෙනවා. ඔයාලටම ටාගට් එකක් දෙනවා. මම මගේ ප්‍රශ්නෙට නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට පිළිතුර සෙවිය යුතුයි කියලා.
ප්‍රශ්නයට පිළිතුර සෙවිය දිනය දාන්න, ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු දිනය සහ ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරය. ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරය මොකක්ද කියලා ඊගාවට ඕගොල්ලෝ ලියන්න ඕන. ඊළඟ ඒ වෙනුවෙන් ඔයාලට කරන්න ඕන දේ සමහරක් විට ඒ ප්‍රශ්නයට පිළිතුර හොයන්න සමහරක් විට ඔයගලන්ට තනියෙන් බැරි වෙන්න පුළුවන්. ගෙදර අයගේ උදව්ව අවශ්‍ය වෙන්න පුළුවන්. යාළුවන්ගේ උදව්ව අවශ්‍ය වෙන්න පුළුවන්. මුදල් අවශ්‍ය වෙන්න පුළුවන්. ශ්‍රමය අවශ්‍ය වෙන්න පුළුවන් මේ ප්‍රශ්නයට පිළිතුර සොයන්න. ඒ වගේ ප්‍රශ්නයට පිළිතුර සොයන්න නම් ඔයගලන්ට අවශ්‍ය කරන්න ඕන කාර්යභාරය මොකක්ද කියලා ඔයගොල්ලෝ ලියන්න. මේක ලියලා ඉවර වෙලා හොඳට මේ ගැනත් අධ්‍යයනය කරලා මේක පැත්තකින් තියාගන්න ඔයාලට පේන තැනක. පේන තැනක මේක තියලා ඉවර වෙලා මෙන්න මේ ඇක්ෂන් ප්ලෑන් එක හදාගන්න. ඇක්ෂන් ප්ලෑන් කිව්වට පස්සේ ඇක්ෂන් ප්ලෑන් ගන්නේ ගොඩාක් දේවල් තියෙනවා. මේ කතා කරන්නේ හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකට අදාළ මොකක්ද ඇක්ෂන් ප්ලෑන් එක තමයි මම මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ ඇක්ෂන් ප්ලෑන් එක හදාගෙන ඉවර වෙලා දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේකට පිළිතුර හොයන්න. දැන් හේතුව දන්නවනේ. එතකොට හේතුව දැනගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අර මුලින්ම අවශ්‍ය කාරණා ටික අර අපි කිව්වේ අවසානයේට අපි ලියලා තියෙන්නේ අපිට අවශ්‍ය දේවල් ටික මේ ප්‍රශ්නෙට පිළිතුර හොයන්න නම් මෙන්න මේ දේවල් ඕන කියලා ඔයගොල්ලෝ ලියාගෙන තියෙන්නේ නේද දැන්. එතකොට මුලින්ම කරන්න ඕන අන්න ඒ වටපිටාව හදාගන්න ඕන. මුදල් අවශ්‍යයි නම් මුදල් හොයාගන්න ඕන. දෙමව්පියන්ගේ ශ්‍රමය කියන්නේ අපි හිතමුකෝ දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්, යාළුවන්ගේ වෙන්න පුළුවන්, කාගේ හරි ශ්‍රමය අවශ්‍යයි නම් අන්න ඒගොල්ලෝ ටික හදාගන්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි බඩු මුට්ටු අවශ්‍යයි නම් මොනවා හරි බඩුවක් හොයාගන්න ඕන නම් ඒකට ඒ ටික හදාගන්න. ප්‍රශ්නයට පිළිතුර හොයන්න කලින් ප්‍රශ්නයට පිළිතුර හම්බ හොයාගන්න අවශ්‍ය වෙන වටපිටාව හදාගන්න ඕන. අපි කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕන. අපි කොච්චර අපිට ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්නෙට සමහරක් වෙලාවට ඕගොල්ලන්ට මතක ඇති ඔයාලා හොඳට බලන්න. ඕගොල්ලන්ට ප්‍රශ්නයකට උත්තරේ පේන්න තියෙනවා. ඕගොල්ලෝ සියලු දෙනාගේ ජීවිතේ මේ මම මේ කියන කාරණාවට ඕගොල්ලෝ මුහුණ දීලා ඇති. ප්‍රශ්නයට පිළිතුර ඕගොල්ලන්ට මොකද්ද? පේන්න තියෙනවා. හැබැයි ඒක උත්තරේ එන්නේ නැහැ. ඒ වගේ වෙලාවල් ඕගොල්ලන්ට හම්බ වෙලා තියෙනව නේද? ප්‍රශ්නෙට ඕන තරම් මට උත්තරේ පේන්නම තියෙනවා. නමුත් ඒක නිකන් එන්නේ නැහැ. ඒ එන්නේ නැත්තේ මොකද? ඒ එන්නේ නැත්තේ අර බෑග්ග්‍රවුන්ඩ් එක වටපිටාව ඕගොල්ලෝ හදාගෙන නැහැ. අන්න ඒක නිසා වටපිටාව මුලින්ම හදාගන්න. ප්‍රශ්නෙට පිළිතුර හොයන්න යන්න එපා. ප්‍රශ්නෙට පිළිතුර හොයන්න යන්න එපා. ප්‍රශ්නෙට පිළිතුර නිකම්ම ඕගලන්ට හම්බ වෙනවා වටපිටාව හදාගත්තට පස්සේ. ඒක නිසා ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුර සෙවීමට අවශ්‍ය වටපිටාව හදාගන්න. මුදල් ඕන නම් මුදල් හොයාගන්න. ශ්‍රමය ඕන නම් ශ්‍රමය හොයාගන්න. වෙන මොනවා හරි බඩු මුට්ටු අවශ්‍යයි නම් ඒ දේවල් ටික හදාගන්න. මේ ටික හදාගන්නකොට ඕගලන්ට නිකම්ම 75%කට වඩා ප්‍රශ්නෙට පිළිතුර ලැබිලා අවසන් වෙනවා. රයිට් අපි ඊළඟට කතා කරමු ඊළඟ වැඩසටහනේදී කොහොමද ප්‍රශ්නයට පිළිතුර හොයන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කළේ ප්‍රශ්නයට පිළිතුර සෙවීම සම්බන්ධයෙන් වටපිටාව හදාගන්නේ කොහොමද කියලා අපි දැන් කතා කළා. මම හිතනවා සියලු දෙනා බොහොම ආසාවෙන් මේ ටික බලාගෙන හිටියා සහ මේ ටික ලියාගත්තා. අපි ඊළඟ වැඩසටහනේදී කතා කරමු ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සොයාගන්නේ කොහොමද ඇක්ෂන් ප්ලෑන් එකක් කරා කියන එක අපි කතා කරමු. බොහොම ස්තුතියි රැඳී සිටියාට සියලුම දෙනාට ජය වේවා.